ඔයගලන්ට ගොඩ කාලෙකින් වීඩියෝ එකක් කරන්න හිතුවා. ඉතින් සුබ දවසක් හැමෝටම. ඉතින් මේ බෑග් එකකට ගොතන ලස්සන මොස්තරයක් ගැන පොඩ්ඩක් කියලා දෙන්න යන්නේ. මේකේ ඉස්සෙල්ලාම අපි මේ විදිහට දන්වැල් තුනක් ගොතලා අපි මේකේ ඩබල් ක්‍රොෂේ හැම පේලියකටම දාගෙන යනවා. ඩබල් ක්‍රොෂේ මේ විදිහට දාගෙන යනවා. මේ විදිහට මේ පේලියම අපි ඩබල් ක්‍රොෂේ වලින් කරන්න ඕන. ඉතින් මම නම් මේකේ පේලියට දන්වැල් 40ක් තමයි අරන් තියෙන්නේ. මේක ගියාම මේ පේලිය ගොතලි වුණාම මම ඔයාලට ඊළඟ වෙනස් වෙච්ච මොස්තරය තියෙනවා මම ඒක ඔයාලට ඊළඟට දාන්නම්. මේ විදිහට ඩබල් ක්‍රොෂේ පේලිය මෙහෙම අවසන් කරගන්න ඕනේ. පේනවත් දන්නේ ඔයාලට මේ විදිහට අපි ඩබල් ක්‍රොෂේ පේලිය 40ම ගොතාගෙන තියෙනවා. ඊට පස්සේ කරන්න තියෙන්නේ දන්වැල් දෙකක් ගොතන්න අනිත් පැත්ත හරවන්න. මේ පැත්ත තමයි හොඳ පැත්ත. අනිත් පැත්ත හරවලා පළවෙනි සිදුරට පළවෙනි දන්වැලට අපි සිංගල් ක්‍රොෂේ එකක් දානවා. දෙවෙනි දන්වැලටත් අපි සිංගල් ක්‍රොෂේ එකක් දානවා. ඊට පස්සේ මේ දෙවෙනි දන්වැලට දාපු එක පළවෙනි දන්වැලකින් අතාරිනවා. ඊට පස්සේ කට්ටේ තියෙන දෙකයිනේ. මේ දෙක අපි කට්ට පටලවල අතාරිනවා. පොඩි නොට් එකක් එන්නේ එතකොට. ඔන්න බලා ගන්න ආයෙමත් පළවෙනි එකට දැම්මා සිංගල් ක්‍රොෂේ එකක්. දෙවෙනි දන්වැලකට සිංගල් ක්‍රොෂේ එකක් දැම්මා. දෙවෙනි දන්වැලකින් පළවෙනි දන්වැල අතාරිනවා. ඊට පස්සේ සිංගල් ක්‍රොෂේ එකක් ගොතනවා. මෙතන නොට් එකක් එනවා. දැන් මේක එකම පාටින් නිසා ඔයාලට පොඩ්ඩක් අපහැදිලි වගේ ඇති. මේ මං හිතන්නේ මේ වගේ වලට පේනවා. මේ තියෙන නොට් එක ගියපු පේලිය. ලස්සනයි මේක ඩබල් ක්‍රොෂේ එක මැදින් නොට් එකේ ඩිසයින් එක උඩට පේනවා. මේ බෑග් එකකට ගොතන්නේ ඉතින් පොඩක් ඩිසයින් වෙනස් කරලා පැටර්න් දාලා අපි කරන්න එපේ. නේද? කස්ටමර් කෙනෙක් අතට මේක යන්න නම් මෙයාට ආස විදියට දැකපු නැති විදිහකට තියෙන්න ඕන. මෙන්න මේ විදිහට තමයි හරිම ලේසි මේ වැඩේ. අමාරු පැටර්න් එකක් නෙමෙයි. ඒකටම දැම්මා ඊළඟ එකට දැම්මා දෙවෙනි එකකින් පළවෙනි එකත් ඇරියා ඊට පස්සේ ඩබල් ක්‍රොෂේ මේ සිංගල් ක්‍රොෂේ එක දැම්මා. ඒ විදිහට තමයි දිගට